ජනමත රූප සටහනකට අනුව මධ්‍යගතව සමානුපාතිකව බිත්තියට ටයිල් සම්බන්ධ කිරීම. මුලින්ම අදාළ පෘෂ්ඨය පිරිසිදු කරගන්න. දැන් ඔබට අවශ්‍ය ආයුධ, උපකරණ, මෙවලම් සහ අමුද්‍රව්‍ය ලබා ගන්න. මේදී දිග මිලිමීටර 1600 සහ පළල මිලිමීටර 600 වන ඍජුකෝණාශ්‍රාකාර පෘෂ්ඨයක කොටස් ටයිල් සම්බන්ධ කිරීමක් පිළිබඳව අප සලකා බලමු. අවශ්‍ය වන ටයිල් ප්‍රමාණය ගණනය කර අවශ්‍ය නම් පමණක් ඔබ මේ ජලයෙන් පොගවා ගැනීම සිදු කළ යුතුයි. වියරි ඇති පෘෂ්ඨයක් නම් ඔබට ජලය ඉසගත හැකියි. මේ පෙන්වන පරිදි මට්ටම් රේඛාව බිත්තියේ ඉහළින්ම සලකුණු කරගන්න. දැන් ඊතලයේ ඇති දිශාව අනුගමනය කරමින් ටයිල් මොක්ලේ කරන්න. එයිදී පළමු ටයිල් අල්ලන පෘෂ්ඨය මධ්‍ය ලක්ෂය මේ ආකාරයට හඳුනාගත යුතුයි. එලෙසම ටයිලේ මධ්‍ය ලක්ෂයද දැන් හඳුනා ගන්න පුළුවන්. පෘෂ්ඨයේ මධ්‍ය ලක්ෂයේ සිට සිරස්ස සහ තිරස්ස ටයිල් තුලනය කර ටයි බැලන්ස් කරගත යුතු වෙනවා. එයිදී සිරස් දිශාවට සහ තිරස් දිශාවට දෙකලවර පළතරය එකිනෙක සමාන වන ලෙස ටයිල් තුලනය කර ගැනීම වැදගත්. මේ ආකාරයට කෙළවරවලට අදාළ වන ටයිල් කොටස් මිනුම් ලබා ගැනීමේදී සැලකිලිමත්ව ලබා ගත යුතු වෙනවා. එම මිනුම් ටයිල් මත ලකුණු කර ටයිල් කටරය ආධාරයෙන් කපා ගැනීම සිදු කළ යුතුයි. දැන් ටයිල් කැපීමෙන් පසු මිනුම් නිවැරදිව ඇද්දැයි පරීක්ෂා කරගන්න. මෙසේ කපාත ටයිල් කොටස් සමග ටයිල් ඇතුරුම් පෘෂ්ඨයේ ටයිල් මොක්ලිය කරගන්න. දැන් ඔබට ටයිල් මෝටා සූදානම් කරගත හැකි.
මීළඟට කටුහැන්ද භාවිතයෙන් ටයිල් මෝටා එක් දිශාවකට පමණක් බිත්තියේ අතුරන්න. ඔබ ටයිලේ මෝටා අතුරන විට බිත්තියේ මෝටා ඇතුරු දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට අතුරන්න. මට්ටම් ආධාරකය මත පළමු ටයිලේ ලකුණු කරගත් මධ්‍ය ලක්ෂයට අනුව ලම්බකව සහ මට්ටමට ටයිලේ ඊතල දිශාව අනුගමනය කරමින් දැන් බිත්තියට සම්බන්ධ කරගන්න. මීළඟට කුස්තුර කුරුස උපයෝගී කරගනිමින් ටයිල් සම්බන්ධ කර ගැනීමයි සිදු කළ යුතු වන්නේ. ඉහත ආකාරයටම පළමු වරිය මත දෙවන ටයිල් වරිය බිත්තියට සම්බන්ධ කර ගැනීම ඔබට කළ හැකියි. දැන් ඇතුරුම් පෘෂ්ඨයේ අනෙක් ටයිල්ද ඒ ආකාරයටම බිත්තියට සම්බන්ධ කරගන්න. කැකුම් දාර සහිත ටයිල් ඔබට හැකිතා දුරට ඇතුළත කුස්තුරයට එන පරිදි සම්බන්ධ කර හැකියි. සියල්ල අවසානයේ ටයිල් මතුපිට තැවරෙන අපරාභය ඔබ ඉවත් කරගන්නට සමානුපාතිකව ටයිල් ඇතිරීමකදී ප්‍රමාණ 4ක ටයිල් අවශ්‍ය වූ බව පැහැදිලි වෙනවා. පැය 24කට පසු කුස්තුර කුරුස ඉවත් කර කුස්තුර පිරිසුදු කර ගැනීම ඔබට කරන්න පුළුවන්. මින් අනතුරුව ටයිල් ගවුට් පිළියෙල කර කුස්තුර පුරවා ගන්නට ඕඩා. දැන් සම්පූර්ණයෙන්ම ටයිල් පුෂ්ඨය පිරිසුදු කරගන්න පුළුවන්. ටයිල් ඇල්ලීමේ පසු මට්ටමට ඇති බව මේ ආකාරයට ඔබට පරීක්ෂා කරගත හැකියි. මේ සියල්ල කරන්නට උපයෝගී කරගත් ආයුධ උපකරණ මෙවදා මේ ස්ථානයෙන් ඉවත් කර ස්ථානය පිරිසුදු කර ගැනීම අවසානයේ සිදු කරන්න.